ජීවිතේ සුන්දරද මෙතරම්. Hi guys, welcome back to my YouTube channel. This vlog is all about my 21st birthday. Hi guys, welcome back to my YouTube channel. මේ අවුරුද්ද ඉවරෙන කලින්වත් මගේ 21st birthday vlog එක බලලෙම නේද? After a long time මගේ birthday week එකක් මම vlog කරා. So ඉස්සෙල්ලාම ගියේ පොඩි photo shoot එකක් කරන්න ගියා. චූටි එකක්, not a professional one. මමයි මගේ best friend උයි තමයි ගියේ. But first of all අපි eyebrows හදාගන්න ගියා. ඔක්කොම last moment තමයි කරගත්තේ. time එක සීමිත නිසා. අපි හිතුවා cake එකකුත් ගන්නවා කියලා. luckily මගේ dress එකේ colors වලට match වෙන්නම cake එකකුත් හම්බුණා. And we went to buy some flowers. මේ පාර I thought of buying myself flowers because why not treat myself on my 21st? I can buy myself flowers. This is me too obsessed with my flowers. ඔක්කොම ටික හරිම ගානට match වෙලා ආවා අපිට. Unexpectedly cake එකත් ඒ colors වලටම හම්බුණා. Everything was perfect. අපි photo shoot එකට යන්න plan කරේ Wetland Park එකට. At this point I was super grateful for these people in my life. අම්මි තාත්ති සනු එහෙම මම හිතන්නේ lectures උත් cut කරගෙනද කොහෙද ආවේ මගේ photos ටික ගන්න. හරිම මහන්සියෙන් ආසාවෙන් මට ලස්සන photos ටිකක් අරන් දුන්නා. I have no words to explain my gratitude for them. බලන්න මගේ photos ටික ලස්සනද කියලා. බයන්නේ සඳනම් නුඹයි මටනම් මේ හැන්දවේ තරුපන්ති මනරම් කිව්පාර හරිනම් මාබතුරුලේ I am so satisfied with the photos. හරිම ලස්සන photos ටිකක් අපිට මම හිතන තරම් හොඳට මේ තිබුණා. ඉච්චර වෙලාවක් ගියෙත් නැහැ අපිට. යනවා ගමකට එක්කන් යනවා කියලා එක්කන් ආව කොහේ යනවද දන්නේ අස්සකට යනවා. මේ කඩන් වටනත් අපි දෙන්න මැරෙනවා. තාත්ති යනකම් time pass කරගන්න අපි දෙන්න පොඩි රවුමක් ආවා. Look at this view. මම මෙතන කලින් ඇවිල්ලා තිබ්බා සනු ඇවිල්ලා තිබෙන නිසා යාවත් එක්කන් ආව පෙන්නන්න. කැටමල් දෙන්නේ මම ඔය ටඩි දෙයක් වගේ බලාපොරොත්තු වුණා මම මෙච්චර අමාරුවෙන් ෆොටෝස් දාලා. අපි දැන් ඔහේ කියව ආවා කියව වෙනකොට තාත්තිත් ඇවිල්ලා හිටියා. ඔය කතා කර ඉන්නේ මේ ෆොටෝස් ටික ලස්සනට ආව නේද කියලා. තාත්තිත් ඇවිල්ලා හිටියා. ඊට පස්සේ අපි එතනින් අයිස්ක්‍රීම් එකක් අරගෙන කාලා මගේ බර්ත්ඩේ එකට චූටි පාටි එකක් තියෙනවා. ඒකට ඕන කරන ඩෙකරේෂන්ස් අයිටම්ස් ටිකක් ගන්න මේ ෂොප් එකට ආවා. මේකේ තියෙන මම හිතන්නේ කොට්ටාවේ. මේකේ ඕනම ඩෙකරේෂන් අයිටම් එකක් මෙතනින්ම ගන්න පුළුවන් නිසා මෙතනට ආවා. ඔය ටික තමයි අද දවසට උනේ. Then I'll see you on my birthday. Good morning, it's my birthday and I'm finally 21. අද birthday එක කියලා නෑ. අද normal දවසක්. usual විදියට අද office යන්න ඕනේ. මම හැමදාම office යන්නේ මගේ school එක පහු කරගෙන. එතකොට මම හිතන දෙයක් තමයි මම ඉස්සර චූටි කාලේ ඉස්කෝලේ ආවා වගේ අදත් එතනින්ම හැබැයි corporate girl කෙනෙක් විදියට office යනවා. It feels different. මේ vlog එකේ මම වැඩිපුරම use කරන වචන දෙක මම හිතන්නේ thank you and grateful වෙන්න ඕනේ. දැනුත් එකම තමයි මම work කරන environment එක හරීම හැමෝම friendly, හැමෝම ආදරෙයි and I'm grateful for that. As usual හැමදාම birthdays ඉතින් පටන් ගන්න අම්මිගේ කිරිබත් එකෙන් තමයි. අද දවසම මේගොල්ලන්ගේ surprises වලින් පිරුණ දවසක්. මේ මං හිතන්නේ මම breakfast අරන් එනකොටද කොහෙද breakfast අරන් එනකොට table එක උඩ gifts lunch අරන් එනකොටත් table එක උඩ gifts චූටි gifts ගොඩයි දැනගෙන නම් හිටියා මෙයාලා මොනවා හරි දෙයක් කරනවා කියලා හැබැයි I didn't expect this
හරියටම ගත්තොත් මගේ බර්ත්ඩේ එක දවසේ මම මුළු දවසම වගේ ස්පෙන්ඩ් කරේ මේගොල්ලන් එක්කනේ. So I could say they made my day. Thank you. Thank you. You know what happened? Thank you. I got nothing new. How could I express all my ඔන්න අඩුවකට හිටපු එකනත් මට දාල් වෙලා කෝල් එකක් ගත්තා. ඒගොල්ලන්ට උදේනේ. එයා ස්කූල් ගිහිල්ලා මට විශ් කරන්න වීඩියෝ කෝල් එකක් ගත්තා. එයාගේ අලුත් යාළුවෝ ටිකත් මට විශ් කරා. අපි හවස් වෙලා මං ගෙනිච්ච චූටි කේක් එක කපලා ටී ටයිම් එකට කාලා and this is me going home proudly carrying a lot of gifts. ගෙදර ගියාම කවුද බලන්න මට විශ් කරේ. Thank you. This is how I spent my birthday. මගේ බර්ත්ඩේ එක දවසම ස්පෙන්ඩ් උනේ මේ විදිහට තමයි. අපේ චීසිත් එක්ක කතා කර කර ඉඳලා අද දවස ඉවර කරා. The next Sunday after my birthday පටන් ගත්තේ මගේ යුනි එකෙන්. අද normal යුනි දවසක් හැබැයි මගේ බර්ත්ඩේ එක පහුලා දැන් ටිකක් දවස්. Still they didn't forget to bring me a cake and you know. The last day of the vlog අද තමයි මගේ පාටි එක. ඒ නිසා අපි උදෙන්ම නැගිටලා last moment නිකන් ඉන්නේ නැතුව එක එක වැඩේ බෙදාගෙන අපි උදෙන්ම වැඩ පටන් ගත්තා. මම normally theme එකක් decide කරන්නේ මම ගන්න dress එකත් එක්ක තමයි. So මේ පාර ගත්ත dress එක green color නිසා theme එක green වලින් යන්න උනා. එහෙම නැතුව මම green වලට එච්චර ආසක් කෙනෙක් නෙමෙයි. For the first time in life press on nails try කරා මේ සැරේ. Pinterest එකේ search කළා තමයි මට ඕන විදිහට මම cake එකේ design එක select කරගත්තේ. මේක තමයි මම customize කරගත්ත cake එක. මේක තමයි මගේ බර්ත්ඩේ පාටි එකට ගත්ත dress එක green color. ඉතින් ටක් ගාලා මේකප් එක උදාගෙන අපි යමු. I hope my makeup is good. Summer nights met July when you and I were forever wild. Crazy days, city lights, the way you play with me like a child. අපි ලස්සන ෆොටෝස් ටිකකුත් අරගෙන 7 විතර වෙනකොට හැමෝම ආවා. මේ ඉන්න මගේ school friends and uni friends. ඔන්න ලන්ඩන් වලිනුත් කට්ටිය join වුණා. You believe me or not පාටි එක පටන් ගත්තේ 7ට විතර. පාන්දර 2 විතර වෙනකන් අපිත් එක්ක straight මේ screen එක හරහා අපිත් එක්කම පාටි එකට join වෙලා හිටියා. Yes. So do I really need more proof of how blessed I am? මේකත් Pinterest side එකක් තමයි. මේ paper එකේ තියෙන 21 වලට 21 reasons why they love me කියලා හැමෝම ආපු කට්ටිය ඔය ලිව්වා. So ඒක ගොඩක් ලස්සන මෙමරි එකක් වුණා මට. This is the most sweetest birthday gift I've received. අපේ අමි හොඳට කල්පනා කරලා මට memorable gift එකක් දුන්නා මේ 21st වලට. कैसे जीना हंसी का मैंने जीना मेरे हमदम हंसी का कभी जीना जीना कैसे जीना हंसी का जीना तेरे जीना මගේ බර්ත්ඩේ කියලා මම සින්දුවක් කියව නැත්නම් වැඩක් නැහැ නේ. ඉතින් මම සින්දුවක් කියලා වැඩේ පටන් ගත්තා. මාස
3කට විතර පස්සේ මේ vlog එක edit කරනකොටත් මට හරිම සතුටුයි එදා හැමෝම එකතු වෙලා 21st celebrate කරපු හැටි. මෙතනින් එහාට ඉතින් අපි කනවා බොනවා dance කරනවා සින්දු කියනවා ඔය ටික තමයි ඉතින් බලන්න තියෙන්නේ. අනන්ත සුන්දර දිවි මල්ලේ දිවාගේ කොම්පුල්යාගේ දිල්මනි කෙන්ද සතනාලා කිසුරංගනි දේගුන්නේ ඇයිගමතියලා වකුරනාලා නවටේ තටට මල්ලි රුචිතයදලා මේගොල්ලෝ එකතු වුණා කියලා කියන්නේ ආයිතින් එතන ෆන්ව තමයි. මටත් තරහා මගේ රිලේෂන්ස්ලත් එක්ක ෆිට වෙලා dance කරලා අර මං කිව්වත් වගේ මේගොල්ලෝ මෙච්චර රෑ වෙලත් මේගොල්ලෝ අපිත් එක්ක හිටියා. ඉතින් මේ විදිහට තමයි මගේ 21st birthday එක celebrate කරේ spend උනේ. I'm so grateful for each and every moment and I could say I'm carrying a lot of beautiful memories to the year ahead. Thank you so much for watching this vlog and I hope you enjoyed this vlog as much as I did. Edit කරන දැනුත් මට හරි සතුටුයි ආපහු ඒ දවසට යන්න. Anyway, stay tuned for another video in next year. Until then, happy new year and I'll see you soon. Bye.